හලෝ කට්ටිය ඉතින් මොකද වෙන්නේ ඉතින් ඔන්න ඉතින් අද ගානලා තියෙනවා සුපිරි වීඩියෝ එකක් ඉතින් අද තියනවා තියෙන්නේ ඉතින් අලුත් අප්ඩේට් එක ගැම්මටම ආවා ඉතින් අලුත් අප්ඩේට් එකේ එන්න තියෙන සුපිරි බන්ඩල් සෙට් එකක් ගැන තමයි අද වලට ගෙනල්ලා තියෙන්නේ ඉතින් එහෙනම් ඉතින් අපි ගැම්මට යන් ඒ බන්ඩල් ටික බලන්න ඉතින් ඔන්න ස්කයි ඩ්‍රයිව් එකත් ඉතින් ඉස්සරහට එන්න තියෙනවා ඉතින් මේම බලන් යන් අපි යන් කෙලි හරි බං ඉතින් ගැම්මට මෙන්න මේ බන්ඩල් එක තමයි බලන්න ඊළඟට එන්න තියෙන්නේ ඉතින් සුපිරි බන්ඩල් එකක් ඉතින් මේක නිකන් ෆුල් බන්ඩල් එකක් ටුම් සහුරා ඉතින් අන්න ඒ වගේ බන්ඩල් එකක් හරිද ඉතින් පුටු ඉඳගෙන ඒක මේ පුටු ඉඳගන්න සීන් එකත් මේ ඒකට මේ දන්නේ නැහැ බං හරිද ඔය ඉවෙන්ට් එකෙන් ඔන්න ඔය විදියට හරිද ඔන්න වගේ ඉවෙන්ට් එකකට තමයි එන්නේ ඉතින් වණ ජෙම් කනවා ඉතින් අනිවාර්යෙන් ඕකත් අනිවාර්යෙන් මේ අප්ඩේට් එක මේ ආවනේ දැන් ඒක ළඟදිම අනිවාර්යෙන් ඕකත් එනවා ඉතින් අනිවාර්යෙන් ගන්න ජෙම් ටික රෙඩි කරන්න තියාගෙන අනිවාර්යෙන් ජෙම් 5000ක් ඕ 6000ක් අනිවාර්යෙන් යනවා ඉතින් හරිද පේනවනේ බන්ඩල් එකේ සුපිරි මචං ඉතින් මේ වගේම වෙන වගේ ඒත් එක්ක මොනේ සුපිරි ලූට් බොක්ස් සෙට් එකක් එනවා ඉතින් එක එකක් බලන් යන් ඉතින් ඔය ලූට් බොක්ස් සෙට් එක එක පාටේක තියෙන ඉතින් එක හැඩේ එක පාටේක තියෙන ඉතින් ඔය ලූට් බොක්ස් වල මොකක් කර විශේෂ ලක්ෂණයක් ඇති මොකක් හරි දන්නවනේ ඉතින් ගාරිනා එක ඩිසයින් කරන 아무තු ජෙම් කණ ඉවෙන්ට් තමයි ඉතින් හරි බං ඉතින් ඊළඟට ඔයාලා ඩිසයින් කරලා තින්න ඕන වගේ ෆුට්බෝල් නේ සෝරි ෆුට්බෝල් නේ රෙස්ලින් බන්ඩල් එකක් ඉතින් ඒකත් ඉතින් 아무තු ගැම්මක් වෙනවා ආනික මේ අප්ඩේට් එකත් එක්ක රෙස්ලින් මොකක් කර සීන් එකක් එන්න දිනවා ඉතින් රෙස්ලින් සම්බන්ධ මොකක් කර සීන් එකක් එන්න දිනවා අන්නේ රෙස්ලින් බන්ඩල් එක තමයි ඔයාලා බලා ගන්න පුළුවන් ඉතින් අර බැගි පැන්ට් එක අරන් ඉන්නේ හරිද ඒක වැඩක් නෑ අපි උම රෙස්ලින් සීන් එකක් එන්න දිනවා ඒ වගේම ඔන්න වගේ වුර්කයා සීන් එකකුත් එන්න දිනවා රෙස්ලින් එකත් අමතර වුර්කයා නිකන් 아무තු මයිල් වැඩි බන්ඩල් එකක් එන්න දිනවා ඉතින් මයිල් වැඩි ඒක හරිද ඕනනම් කපා ගන්න උනා පුළුවන් මයිල් ටික. ඉතින් ඔය මයිල් බන්ඩල් එකකුත් එන්න දිනවා. ඒක හරි බං ඉතින් මයිල් බන්ඩල් එකෙන් පස්සේ ඔය ලස්සන ෆීමේල් බන්ඩල් එකක් එන්න දිනවා. ඉතින් අනේ මන්ද ස්නෝනා කෙනෙක් වගේ ලස්සන බන්ඩල් එකක් එන්න තියෙනවා. ඉතින් සෙමත් හැදිලා මොකද්ද මන්ද සීන් එකක් හැදිලා. ඉතින් ඕන් මේ ෆීමේල් බන්ඩල් එකත් බලාගෙන යන්න. ඉතින් මේ ලස්සන හරිද ලස්සන භාගයක් එහෙම තියෙනවා. හරිද? ගණන් ගන්න එපා. හරිද මොන භාගෙද කියලා හුවත් මොකක් හරි භාගයක්. හරිද? ඉතින් උන් ලස්සන බන්ඩල් එකක් තියෙනවා සුපිරි ඇඟ. හරිද? ඉතින් සුපිරි ඇඟ. ඉතින් කිල්ලු දාන් ගහන කට්ටියන්ට සුපිරි කියන්නේ සුපිරි බන්ඩල් සෙට් එකක් එන්න තියෙනවා. හරි බං ඉතින් ඊළාට ඕන් ඔය සමුරායි බන්ඩල් එක ගාම එන්න තියෙන ඔය බන්ඩල් එක කලින් අපිට දීලා තියෙනවා. මේ පාර මචං ඒක එනිමි සීන් එකක් කරලා එවලා තියෙනවා මචං. නිකන් විකෘති කරලා එවලා තියෙනවා මචං. අර වම තමයි මචං ආයෙ දෙන්න බෑ. ඒකත් ලස්සනයි මචං. මාත් ඕක ගන්න හිතන් ඉන්නවා මචං. උඹලත් ගනින් හරිද? හරිද උඹලත් ගනින් ඕක. ලස්සන බුර්කේ එක එහෙම එනවා කොන්ද පැත්තෙන්. හරිද? උන් බලා ගන්න පුළුවන් උන්ගේ ඇඟ උර්කයත් එනවා. අඩෝ උර්කය ඇවිල්ලා යන්නේ උගේ බීජ්ජාස් එන්නේ බං. අඩෝ සෑහෙන් දවුල ඕම් බලපන්කෝ. බීජ්ජාස් පේන්නේ නැහැ කියහන්කෝ. බීජ්ජාස්ෙන් බං යන්නේ. ඕන් ඉතින් පිච්ච කහ ගන්නත් හොඳ බන්ඩල් එකක් එනවා. ඉතින් ඔය වගේ කලිසමක් තියෙනවා ලස්සන එකට. ඒක ලස්සන නෑ එච්චර. අර මූණ තමයි පොඩි ගැම්මකට එන්නේ මචං. කලිසමක් බලන් ඵලයන් ඉතින් නිකන් දෙන එකනේ. ඊට පස්සේ උන් කකුල් දෙක බලා ගන්න පුළුවන්. අම්මට අඩි උසපත්යක් දාන්න බල දුවනකොට වැටෙන්න උනත් පුළුවන්. හරිද? ඒකින්ද ඔය බන්ඩල් එක ගන්න කලින් දෙපාරක් හිටපන්. ඔන්න මචං ගැම්මම ඔළුව. හරිද? ඔය ඔළුවේ මචං අන් දෙකක් තියෙනවා සුපිරි ඔළුව. ඔය බන්ඩල් එක සුපිරි. හරිද? ඔගේ පරණ එක තියෙනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාපන් සුපිරි ඔළුව. එහෙනම් ඉතින් අපි යන් ගැම්මටම ඊළඟ බන්ඩල් එක මොකක්ද කියලා බලන්න. ඊළඟ බන්ඩල් එක ඉතින් ඒකෙම ෆීමේල් එක තමයි. ඉතින් හරිද? ඒකත් උඹ බලන්න බලයන්. ඒකේ සුපිරි ගෙඩි දෙකක් තියෙනවා. හරිද? ඒ ගෙඩි දෙක සුපිරි ගෙඩි දෙක. හරිද? ගෙඩි දෙකකින් වැඩක් නැහැ. උඹලා සුපිරි ඔය ෆීමේල් බන්ඩල් එක බලන්න බලයන්. හරිද? ෆීමේල් වලට රම්ම වැඩි කැමති නෑ. හරිද මේ දැන් කියන්න එපා කොල්ලු කාරයා කියලා. හරිද? වැඩක් නැහැ. ෆීමේල් බන්ඩල් ගන්න නම් ගන්නේ ගෙඩි දෙක හින්දා. හරි මචං ඉතින් ෆීමේල් බන්ඩල් එක වැඩක් නැහැ. අපි යන් ඊළඟ සුපිරි බන්ඩල් එක මොකක්ද කියලා බලන්න. හරි බං ඉතින් ඊළඟට එන්න තියෙන්නේ සුපර්මෑන් වගේ බන්ඩල් එකක්. හරිද? සුපර්මෑන් වගේ බන්ඩල් එකක්. ඉතින් ওই සුපර්මෑන් බන්ඩල් එක අමුතුම ලස්සනක් තියෙනවා. අපි පන්තියේ තිබ්බ සුපර්මෑන් කියලා ඩයල් එක. ඌ මතක් වෙනවා අන්න ඌට නම් හොඳයි ඌ මේ සුපර්මෑන් බන්ඩල් එක. ඉතින් කමන්නේ සුපර්මෑන් නම් නෙමෙයි සුපර්මෑන් වගේ බන්ඩල් එකක්. හරිද? ඒක සුපර් හරිද? සුපර්මෑන් හරිද? ඕකේ ලස්සනම ලස්සන නැති කැත කලිසමක් එනවා. කැත ඩිස්ප්ලේ දෙකුත් එනවා. ඉතින් ඒක මෙලෝ රහක් නැති බන්ඩල් එකක් මට නම් ඉතින් වැඩක් නෑ ඇත්තට මේ බන්ඩල් එක. මේ බන්ඩල් එක වැඩක් නෑ ඇත්තට මොනවා. නිකන් දුන්නත් ගන්නවා. හරි නිකන් දුන්නත් ගන්නවා. දුන්නාට ලේම් දීලා නම් ගන්න නෑ මචං ඔය වගේ බන්ඩල් එකක්. හරි ඉතින් ඊළඟට එන්න දිනවා ඔය වගේ ප්ලෑස් වගේ බන්ඩල් එකක්. හරිද? ඒක නම් ලස්සනයි පොඩි ලුක් එකක් තියෙනවා මචං. ඒක නම් අර ස්පයිඩර්මෑන් වගේ ඔළුවක් තියෙනවා. නිකන් අමුතු ලුක් එකක් තියෙනවා. හරිද? ඉතින් හොඳයි ඒකේ බොඩි එහෙම සුපිරි. සික්ස් පැක් එක එහෙම පේන්නේ නැහැ. හරිද? පොඩි ලාවල් පොඩි පේන්න පෙන්නලා තියෙනවා. හරි උඹ සික්ස් පැක් එක බලන්නේ නැහැ නේ මචං. මැච් එක ගහන්න තිබුණා. හරිනේ. හරිද? කිට් එක අමුතු ලස්සනක් තියෙනවා. ඒ කලිසමත් අවුලක් නැහැ. ඉතින් ඒක ගන්න නැහැ. ඒ වුණාට මම නම් මේ කැතයි.
වගේ පන්සල් යන්න පුළුවන් බණ්ඩල් එකකුත් එන්න තියෙනවා. සුදු පාට පන්සල් යන්න පුළුවන් ලස්සන බණ්ඩල් එකක් එන්න තියෙනවා. දනුකගේ පන්සලට මේ යන්න ඕන නම් අන්න ඒ බණ්ඩල් එක දාන්න බලයන්. ඒකෙම ෆීමේල් බණ්ඩල් එකක් තියෙනවා ඔය වගේ. අන්නර බෝල කිරියක් ගාව පූසෙකුත් ඉන්නවා. හරිද? ඉතින් පූසා උන් ඉන්නෝ මේ පූසා හරිද? ඒ පූසා ගැන කිව්වේ හරිද? ඒ වගේ සමනල බණ්ඩල් එකක් එන්න තියෙනවා. ඒකත් ෆීමේල් ගෙඩි දෙක ගාව සමනල එක ගහලා ඉන්න සුදුසු ෆීමේල් බණ්ඩල් එකක් තියෙන එකටත්. ඉතින් ඔය වගේ සාය තියෙනවා. ඒකේ සාය ওই සායේ යට සායත් පේනවා. එක ගණන් ගන්න එපා. ඉතින් මේ සායක් තියෙනවා. ඉතින් සාය බලාගෙන කකුල් දෙකත් බලාගෙන මේ කකුල් දෙක මොකද්ද වගේ වෙලා තින්නේ. හරි. කකුල් දෙක හරි ඔය වගේ ඕන් ඔය වගේ සුපිරි කැටි අර මල් සමනල පොන්න කිරිට සමාන බණ්ඩල් එකක් ආයෙ එන්න තියෙනවා මචං. හැබැයි ඒක නම් අමුතු ලයින් එකක් තියෙනවා. අර ස්කිනියක් එහෙම ගහලා තියෙන ඉඳ අවුලක් නැහැ. හරිද? ඔය වගේ මොකද්ද එල්ලගෙන නැත් ඉන්නවා හෙඩ්ෆෝන් එකක් දුක තාන්නේ. හෙඩ්සෙට් එකක් එල්ලන් ඉන්නවා. ඉතින් අවුලක් නැහැ. හරිද? කොට කලිසමත් ඉතින් අවුලක් නැහැ. ඒක කොට කලිසමකුත් තියෙනවා. ඉතින් ඒ කිසි අවුලක් නැහැ මචං කොට කලිසම. හරිද? ඕක මචං මං හිතන්නේ මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ මචං. ඒකින්ද ඒක ගැන වැඩි වැඩක් නැහැ. අපි යන් ඊළඟ මොකක්ද කියලා බලන්න. හරි මචං ඊළඟට එන්න තියෙන්නේ සුපිරි නැති ලස්සන ෆීමේල් බණ්ඩල් එකක්. ඔයා කොටර අතන් ඉන්න කැමති කෙල්ලෙන් නම් ඔන්න තියෙනවා ලස්සන කොට සායක්. හරිද? ඒ කොට සායත් එක්ක අර කොට මොකද්ද අර උඩ කෑල්ලකුත් තියෙනවා. හරිද? ඉතින් ඒ උඩ කෑල්ල වැඩක් නැහැ. ඔය යට කෑල්ලත් වැඩක් නැහැ. ඔය නැමිලා හැම ඔය සාය බලන්න එපා. හරිද? ඉතින් ඔන්න ඔය වගේ ලස්සන ඉමෝට් එකකුත් ඔයගොල්ලෝට ඉන්න තියෙනවා. අර ලෙස්ලින් සීන් එකත් එක්ක ඔක මචං සවුන්ඩ් ඉෆෙක්ට් එකකුත් තියෙනවා. හරිද? හරිද? සවුන්ඩ් ඉෆෙක්ට් එකකුත් තියෙනවා. ඒ වගේම ලස්සනයි මචං. මේ බණ්ඩල් එකේ වගේ ඩුවර් ඉමෝට් එකකුත් එන්න තියෙනවා. හරිද? ඉතින් ලස්සනයි පපර එකක් ගහ යන්න තියෙන පාර දිගේ. ඕක මචං රනින් ඉෆෙක්ට් එකක්. නෑ රනින් ඉමෝට් එකක්. හරිද? ඉතින් ඒක අවුලන්නේ වගේම බෝල ගෙඩියක් උස්සන ඉමෝට් එකකුත් එන්න තියෙනවා. ඉතින් ඔය වගේ තමයි. ඉතින් අලුතින් එන්න තියෙන ඉවෙන්ට් සෙට් එකක්. ඉතින් හරි බං. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් ගැම්මට ඔබලා මගේ වීඩියෝ එක දැන් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා සෙට් වෙන්න ඕනේ මචං. මෙච්චර හොඳට වීඩියෝ එක කරලා ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා නැත්නම් උඹ මං කියන්නේ ඉතින් හොඳ ඩයල් එකක්. හරි? ඉතින් ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ජොයින් වෙලා ඉඳපන්. ඉදිරියට එන්න තියෙන අප්කමින් වීඩියෝ ඉවෙන්ට් කම්ප්ලීට් කර වීඩියෝ ඔක්කොම බලන්න පුළුවන්. ඉදිරියට කියන සුපිරි ලයිව් වලටත් සෙට් වෙන්න පුළුවන් මචං. බලන්න 1K වල මන්ත්ලියක් දිනා ගන්න පුළුවන් chance එකකුත් ඉදිරියට සෙට් වෙනවා මචං. බලන්න මගේ ලයිව් වලට සෙට් වෙනවා. මේ ළඟදී මචං බලන්න මම ලයිව් ගේනවා. හරිද? එහෙනම් කොල්ලෝ අදට අපි කැපෙනවා. සබ්ස්ක්‍රයිබ් කරා, ලයික් කරා, කමෙන්ට් කරා. එහෙනම් කොල්ලෝ අපි ගියා.